ඉතින් මේක තමයි chill area එක. ඇත්තටම කිව්වොත් මේ මං කිව්වේ ඒකයි මේක තව රැවෙන්න තනිකර ක්ලබ් එකක් වගේ. Hi, welcome to Mr. Dula YouTube channel. ඉතින් මම කලින් වීඩියෝ දාන්නත් දරුවා. ඉතින් අද වෙනස් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලා දන්නවා මේ පිටිපස්සේ තියෙන මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා මේ පිටිපස්සෙන් තියෙන බිල්ඩින් එකේ තමයි මම වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක මේ පැත්තේ තමයි මම වැඩ කරන්නේ. මේ පැත්තේ අලුතෙන් ජිම් එකක් දැම්මා. ෂොප් එක තියෙන්නේ මම වැඩ කරන පැත්තේ යට සප්ලිමන්ට් එතකොට ජිම් වලට අවශ්‍ය කරන බඩු තියෙනවා ඒකේ. ඉතින් ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා ඔයාට ඔෆර් එකක් දෙන්නම් ඕනනම් අපේ ජිම් එකට එන්න අලුතෙන් දැම්මේ. හැබැයි තාම එච්චර ලොකුවට බඩු නැහැ. හැබැයි ඉදිරියේදී තව එනවා. මෙහෙම කියලා මට පොඩි ඔෆර් එකක් දුන්නා. ඉතින් මම ඈත ජිම් එකට කොහමද ගියේ. වැඩි වෙරලා මට එතනට එන්න ඇත්තටම අනිත් ජිම් එකට යන්න මට ටයිම් මදි. ඒකත් මම කල්පනා කර හිටියේ. ඒක නිසාම තමයි මට ගිය අවුරුද්දේ ගොඩක් වෙලා ජිම් එකට යන්නත් බැරුව ගියේ. ඉතින් කොහොම හරි වෙලා හොඳයි. අපේ මම වැඩ කරන තැන එහා පැත්තෙන් වැඩි උරණ ගාම මට ජිම් එකට යන්න මේ පැත්තේ ජිම් එකක් අලුතෙන් දාලා තිනවා. ඉතින් ඔෆර් එකකුත් හම්බුණා. ඉතින් ඒකට මම රෙජිස්ටර් වුණා. ඉතින් අද මම පළවෙනි දවසේ. ඉතින් මම හිතුවා ඔයාලට ජිම් එක කොයි වගේද කියලා පෙන්වන්න. ඉතින් එන යමු මාත් එක්ක ජිම් එකට. ඉතින් ඔයාලට මම නිකන් පෙන්වන්න. මේ පැත්තේ තමයි මම වැඩ කරන්නේ. මැදින් තියෙන්නේ මෙතනින් මැදින් පාකින් එකට යන්නේ. මේ පැත්තේ මේක උඩම තට්ටුවේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් තමයි ජිම් එකට යන්නේ. ඉතින් මේ විදිහට ඇතුළට ආවම ලිෆ්ට් එකක් තියෙනවා. ඉතින් ලිෆ්ට් එකකින් තුන්වෙනි තට්ටුවට යන්න ඕන. මේ වැඩ කරලා වැඩපලෙන් එහෙමම ජිම් එකට යන්නේ. වැඩපලේ ඇඳන් හිටපු ඇඳුම් පිටින් යන්නේ. ඒට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන ඉවරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් බලමු අපි ගිහිල්ලා ඔයගේ ජිම් එක කියලා. ඉතින් තුන්වෙනි තට්ටුවෙන් ආවට පස්සේ මේ විදිහට තමයි ජිම් එක තියෙන්නේ. To the limit කියලා ජිම් එක. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි මට කැමතිම දේ ඒගොල්ලෝ පැය 24ම ඇරලා තියෙනවා. ඉතින් මෙතන රිසෙප්ෂන් එකක්වත් මොනවත් නැහැ. ඒගොල්ලන්ට රෙජිස්ටර් වුණාම ඒගොල්ලන්ගේ ඇප් එකක් දෙනවා. ඒ ඇප් එකේ QR කෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ QR කෝඩ් එක මෙතනට අල්ලපුවම ඔටෝමැටික් දොර ඇරෙනවා. ඉතින් ඕන වෙලාවක යන්න පුළුවන් එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ක්ලීන් කරන කට්ටිය එයාලා තමයි ඉතින් ඉන්නේ. මොන හරි ප්‍රශ්නයක් නැහැ කෙලින්ම ඒගොල්ලන්ගේ ෂොප් එකේ හැපැත්තේ බිල්ඩින් එකට තියෙනවා. ඒකට ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන මැෂින් එකක් තියෙනවා. මෙන්න මේකට තමයි ෆෝන් එකේ QR කෝඩ් එක අල්ලන්න තියෙන්නේ. ඉතින් යමු බලන්න. ඉතින් දැන් මම ජිම් එක ඇතුළට ආවා විතරයි. මොකද ඒක හැල්ල ගන්න බැරුව ගියේ. එතන QR කෝඩ් එක අල්ලපු ගමන් ඉක්මනට දොර ඇරෙනවා. ඒකම දොර අරින්න ඕන නැත්තම් දොර ලොක් වුණොත් ආයෙ ඇතුළට යන්න බෑ. ඉතින් ඒක ඇල්ල වීඩියෝ කර ඉන්න බෑ. ඒක නිසා ඉක්මනට මම ගත්තා. ඉතින් මම ඔයාලට නිකන් ඉස්සරහා පෙන්නන්න කොයි වගේද කියලා. ඉතින් මම ඒක දැන් මේ විදිහට තමයි ඇතුළ වෙන තැන තියෙන්නේ. ඉතින් මම දැන් යනවා ඉස්සෙල්ලාම චේන්ජ් එකක් දාගන්න. චේන්ජ් එකක් දාගෙන ඇවිල්ලා මම ඔයාලට ජිම් එක පෙන්නන්නම් කොයි වගේද කියලා. ඉස්සෙල්ලාම යමු චේන්ජ් එකක් දාගන්න. I feel like I'm losing my mind. Is everybody දැන් මම චේන්ජ් එකක් දාගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි මගේ අවුට්ෆිට් එක තියෙන්නේ. Nike shoe bottom එක මේ විදිහට ස්කිනර් එක. ඉතින් මේ කැමරා බෑග් එක අතමත් ටවල් එක අමතක වුණා. ඉතින් මේ මගේ බොටල් එක. යමු අපි ඉස්සරහට ගිහිල්ලා මම ඔයාලට සම්පූර්ණ ජිම් එක පෙන්නන්නම්. ඇත්තටම කිව්වොත් මේකේ මේ තාම දැම්ම විතරයි මාස ගාණක්. ඒක නිසා ගොඩක් සවුන එහෙම තාම නෑ. ගොඩක් දේවල් අඩුයි. හැබැයි ඒවා ඉදිරියට එනවා. හැබැයි මැෂින් නම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ගොඩක් දේවල් අඩුයි.
ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පෙන්නන්න මං යන දැන් අලුත් ජිම් එක. ඉතින් ඉස්සෙල්ලාම මෙතනින් තමයි ඇතුල් වුණේ. ඇතුල් වුණ දොර. ඉතින් එතකොට මේ පැත්තට තමයි ඒගොල්ලෝ මට කිව්වේ අර බොන ප්‍රෝටීන් වර්ග එතකොට ක්‍රියේටින් වර්ග ඔක්කොම මැෂින් මෙතනට එනවා. සාමාන්‍යයෙන් ජිම් එකකට මෙහි ඇතුල් වුණාම ඒ වගේ දේවල් ෆ්‍රී. ඉතින් ඒ ඔයාලා ගෙවන ගානට ඒවා ෆ්‍රී හම්බ වෙනවා. ඒ වැත්තරන් ඔයාලට අරන් බොන්න පුළුවන්. ඉතින් දැන් මේ මැෂින් එහෙම එයාලා අලුතෙන් ගෙනාවේ ඒවා ෆිල් කරලා නැහැ තාම. ඉතින් මේක තමයි චිල් ඒරියා එක. තමයි චිල් ඒරියා එක. ඉතින් කට්ටියට වෙයිට් කරන්න පුළුවන් කවුරු හරි එනකම්. ඉතින් නැත්තම් ට්‍රේනින් කරන්න ඔයාලා ටයිම් එකෙන්දී ඔයාලට මෙතන ඉඳගෙන රෙස්ට් කරගෙන ඔයාලට ෂේක් එකක් බීලා නැත්තම් ඔයාලා මොන හරි කන්න මොන හරි තියනවා නම් වැඩට ගිහලා එන කට්ටියට මෙතන ඉඳගෙන මේ හරි ඉඳගෙන ඔයාලට කාලා බීලා ටයිම් එක අරගෙන ට්‍රේනින් කරන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ ඒරියා එක හදලා තියෙන්නේ. මොකද මේ හරිය ගොඩක්ම වැඩට ගිහිල්ලා කට්ටිය එන්නේ. ඉතින් ඒ වැඩට ගිහිල්ලා එන කට්ටිය මේ වගේ තැන්වල ඉඳලා ඒගොල්ලෝ කෑම අරගෙන ටිකක් බ්‍රේක් එකක් කරලා ඊට පස්සේ තමයි ට්‍රේනින් කරන්න පටන් ගන්න. ගොඩක් අය ගෙදර ගිහිල්ලා එන්නේ ජිම් එකට ට්‍රේනින් කරන්න. ඉතින් ඒකට තමයි චිල් ඒරියා එක තියෙන්නේ. ඒකම විතරක් නෙමෙයි. ඒ වගේම තව ට්‍රේනින් කරලා ඉවරලා ඇවිල්ලා පොඩ්ඩක් ඉඳන් රෙස්ට් කරන්න. ඉතින් අනිත් පාර්ට්නර් එක්ක යනවා නම් පාර්ට්නර් එනකන් හරි ඉඳන් ඉන්න. ඒවට තමයි චිල් ඒරියා එක තියෙන්නේ. ඉතින් මේ විදිහට බෙදලා යනවා චිල් ඒරියා එක. මේ වගේ දිග ටිෂ් එකක් එක්ක. ඉතින් මේ වගේ පොඩි සෝෆා ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ අර පහසු විදිහට ඉඳ ගන්න ඔයාලට. ඉතින් මේ වගේ තැන් හදලා තියෙනවා. ඉතින් මෙතන තමයි චිල් ඒරියා එක. ඉතින් මම ඔයාලට නිකන් පොඩි වීඩියෝ එකක් පෙන්නන්න කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි චිල් ඒරියා එක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මේ විදිහට ඔයාලට ගිහිල්ලා පෙන්නන්න. මේ විදිහට චිල් අවුට් ඒරියා කියලා මේ විදිහට ලියලා තියෙනවා. මේ වගේ සෝෆා ටිකක් දාලා තියෙනවා. මේ වගේ. ඉතින් මේ පැත්තේ තියෙනවා බොක්සින් ට්‍රේනින් කරන්න. ඉතින් කරාටි බොක්සින් මොනවා හරි ඒ පංචින් බෑග් තියෙනවා. ඉතින් ඔයාලට මම නිකන් පෙන්නන්න. මේව තියලා පෙන්නන්න. එතන පේනවා ඇති කියලා. මේ වගේ බෑග් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ කවර් තියෙනවා. ෆේස් කවර් හෙල්මට් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම දාලා ඔයාලා ට්‍රේනින් කරන්න පුළුවන්. මේ හරිය බොක්සින් ඒරියා එකක් නැත්තම් කරාටි ඒරියා එකක් මොන හරි කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට මොන හරි ට්‍රේනින් කරන්න පුළුවන්. දැන් මම පෙන්නන්න මෙතන තමයි ඇතුල් වුණ තැන චිල් ඒරියා එක. ඊට පස්සේ බොක්සින් ඒරියා එක. ඉතින් ඊට පස්සේ මෙතනක් තියෙනවා ලෙග්ස් මැෂින් වගේක්. ඉතින් ඇප්ස් වලට ට්‍රේනින් කරන්න පුළුවන්. ඇප්ස් මැෂින්. ඉතින් මෙතනින් ඔයාලට පේනවා. එතකොට මෙතනින් chest press එකක්. ඉතින් මෙතනින් bicep training කරන්න පුළුවන්. tricep, chest, tricep, chest. ඉතින් මෙතනත් මික්ස් එකට තියෙන්නේ. මම දන්නේ නැහැ ඇයි මේගොල්ලෝ මෙහෙම ඔක්කොම මික්ස් එකට දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඒරියා එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි යමු දැන් ඉස්සරහට තා මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඇවිල්ලා චිල් ඒරියා එකට පිටිපස්සේ කෑල්ල. ඉතින් ඇතුළු වුණත් එක්ක මේ දැල වගේ පේන චිල් ඒරියා එක. ඊට පස්සේ මේ විදිහට ෂෝල්ඩර් ප්‍රෙස්, chest ඒ වගේ මැෂින්ස් වගේක් මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නගෙන යන්න. ඉතින් මෙතන උනත් මෙතන රෝවිං එකට රෝවිං මැෂින්. ඉතින් මේකත් රෝවිං බෑක් එකට. ඉතින් මේ ඒරියා එක ෂෝල්ඩර්ස් රෝවිං, chest press ඒ වගේ මැෂින් ටිකක් තමයි මෙතනින් තියෙන්නේ.
ඉතින් ඒ වගේම මෙතනින් ඔයාලට පේනවද දන්නේ නැහැ. කේබල් මැෂින් එකක් තියෙනවා. ඉතින් අපි යමු අනිත් පැත්තට බලන්න. දැන් ඔයාලා දකින්න ඇති මේ පැත්තෙන් දැන් මම ආවේ. මේ පැත්තේ තමයි chest area, shoulders area ඔක්කොම තිබ්බේ. ඉතින් මට තේරෙන්නේ මේක නම් හැබැයි පොඩ්ඩක් මේ ඔක්කොම area ටික mix වෙලා තියෙන්නේ. shoulder press සමහර තැන් වල එක තියෙනවා මම දන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඉතින් ඇවිදින්න කන්න මේ වගේ ඔයාලා දන්න මොනවද කියලා පඩි නගින්න තියෙන්නේ. ඉතින් මැෂින් තියෙනවා. මේ වගේ මැෂින් ටිකක් තමයි දාලා තියෙන්නේ දැනට ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේ වගේ පොඩි මැෂින් ටිකක්. මොකද තාම මාස ගාණක් ඒගොල්ලෝ දාලා. ඉතින් ඒගොල්ලන්ට තාම සෙනග නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ තාම පොඩි බඩු වගේක් තියෙන්නේ. ඉදිරියට ඒවා එනවා. මොකද ඔයා හිතන්න දැන් මේ ටයිම් එකට වෙන ජිම් වල සෙනග පිරීලා. හිතන්නකෝ මම මේ වීඩියෝ එක ගන්න එක මිනිහෙක්වත් නැහැ. ඉතින් ඒක නිසා තාම අලුත් වැඩි කට්ටිය නැහැ. ඉතින් ඒක හොඳයි ඇත්තටම මොකද සෙනසීමේ සෙල්ලම් කරන්න පුළුවන්. දැන් යමු අපි අනිත් ඒරියා එක බලන්න. දැන් මම ඉන්නේ ලේඩිස් ඒරියා එකේ. ප්‍රශ්නේ කියන්නේ low light on කරන්න පුළුවන්. low light on කරපුවාම ආයේ කැමරාවේ face track දාන්න බෑ. එතකොට මම කතා කරන ගාම මේ විදිහට move වෙන්නේ නැහැ. ඒක නිසා normal mood එක දාලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒකින්ද පොඩ්ඩක් කරුවල ඇති. ඉතින් මේක තමයි ලේඩිස් ඒරියා එක. මේ වගේ ඒරියා එකක් තියෙනවා. ඔයාලට abs වලට එහෙම ට්‍රේනින් කරන්න ඕන. ඉතින් මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඉතින් කොන්දර ට්‍රේනින් කරන එක පොඩි ඩම්බල් ටිකක් තියෙනවා. ඒ වගේම abs වලට ට්‍රේනින් කරන්න තියෙනවා. ඊට පස්සේ දැනට මේ වගේ පොඩි බඩු ටිකක් තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මෙතන මැෂින් ටික තියෙනවා. මේ විදිහට මැෂින් ටික තියෙනවා. ඉතින් මේවට කියන නම් මට හරියට මතක නැහැ. මොකද ලේඩිස් ඒරියා එකේ මැෂින් වලට මම එච්චර එන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ මෙතන ස්ක්වොට් කරන්න පුළුවන්, ස්ක්වොට් ගහන්න පුළුවන්. මෙතන ඒ ටික තියෙනවා. ඇප්ස් ට්‍රේනින් කරන තව එකක් මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ ටික තමයි ලේඩිස් ඒරියා එකේ දැනට තියෙන්නේ. හැබැයි ඉදිරියේදී අනිවාර්යෙන් එනවා. මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ මං කිව්වේ ඒකයි මේක තව රැවෙන්න තනිකර ක්ලබ් එකක් වගේ මාර ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට මේ ඒරියා එකට ඇතුල් වෙද්දි මේ විදිහට අපේ ඉස්සර හීරෝස් ලගේ ෆොටෝස් දාලා තියෙනවා. නවකයන්ගෙත් ඉතින් මේ විදිහට දාලා තියෙන්නේ. මේක පවර් හෝල් කියන්නත් බෑ. මොකද මේගොල්ලෝ පවර් හෝල් එකත් 3-4කට කඩලා තියෙන්නේ. එයා. මෙතන ඉඳන් පටන් ගන්නවා. මෙතන ලේඩිස්ලට පුළුවන් බර අඩුවෙන් නැත්තම් ලේඩිස් වෙන්න ඕනේ පිරිමයට හරි බර අඩුවෙන් සෙල්ලම් කරන අයට මෙතනින් ඉඳන් එතනට එනකම්ම තියෙනවා. මම හිතනවා කිලෝ 60ට විතර තියෙනවා. I think ඊට පස්සේ මේ වගේ ආම් වල ට්‍රේනින් කරන easy bar එතකොට ආම් බාර් ඔක්කොම ඒවා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් කේබල් ක්‍රොස් ඒ ටික ට්‍රේනින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු කණ්ණාඩියක් තියෙනවා. මේ කැල්ල මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් අපි යමු අන්තිම ඒරියා එකට. ඊළඟට එනවා හැම ස්ට්‍රෙන්ත් එකට. ඉතින් ඉතින් මෙතනින් පටන් ගන්න කෙලින්ම ලෙග්ස් ඒරියා එක. ස්ක්වොට් මැෂින් දෙකක් තියෙනවා. ස්ක්වොට් ගහන්න තැන් දෙකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ස්ක්වොට් මැෂින් එනවා මේ විදිහට. මේ විදිහට මේ ඔක්කොම ලෙග්ස් වල මැෂින්. ඉතින් මම ආසම ඒරියා එක තමයි මේක. සාමාන්‍යයෙන් මේ ජිම් වල හොයාගන්න ටිකක් අමාරු එකක්. මේ හරියේ දැන් මේ ඔයාලට පේනවා ඇති මෙතනින් දොරවල් දෙකක් තියෙනවා. මේ දොරවල් දෙකෙන් එකක් සවෝන එකක් හදන්න කිව්වා. අනිත් එක මට මතක නැහැ මොනවද කියලා. ඉතින් මෙතනින් තමයි මේ පිරිමේගේ ඇඳුම් චේන්ජ් කරන තැන. ඉතින් මෙතනින් පොඩි පන්ච් මැෂින් වගේක් තියෙනවා. ඉතින් ඇප්සල් ට්‍රේනින් කරන්න පුළුවන්. ඔය විදිහට තමයි ජිම් එක මේක තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම අර කලින් ගිය ජිම් එක මට ගොඩක් දුර වැඩි හින්දා මම ඒකට යන එක නතර කරා. ඉතින් දැන් මම මාස 2ක් වෙනවා
ට්‍රේනින් කාණ්ඩායි පටන් ගත්තා. මේ රයින්සෙන්ට් කියන එකේ වැඩ කරන නිසා මට ඒගොල්ලෝ ඔෆර් එකක් දුන්නා ඇත්තටම. ඉතින් මේකේ වැඩ කරන අයට කොහොමත් ඔෆර් එකක් හම්බ වෙනවා 25% හරි 10% හරි. මාව තව අඳුරනත් හින්දා මට ඒ රෙඩි තව හම්බුණා. ඉතින් ඔයාලත් මේක වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට ගිහිල්ලා කියන්න පුළුවන් අයලට මම මේක වැඩ කරනවා කියලා. එතකොට ඒ % ගන්න ඔයාලට හම්බ වෙනවා. හැබැයි මේ ජිම් එක ටිකක් ගණන් අනිත් ජිම් වලට වැඩිය. ඇත්තටම කිව්වොත් අනිත් ජිම් සාමාන්‍යයෙන් යුරෝ 30කට 40කට වගේ හොයාගන්න පුළුවන්. මේ ජිම් එක හරියටම බෝඩර් එක ළඟ තියෙන්නේ. මම වැඩ කරන තැන බිල්ඩින් එක ඔයාලා දන්නවා ඇති. ස්විස් බෝඩරේ ෆ්‍රාන්ස් බෝඩරේ ආයි නේ. ඉතින් ඒගොල්ලෝ ටාගට් කරන්නේ ගොඩක් වෙලාට ස්විස් කට්ටියව. ඉතින් ඒක නිසා මේකේ ප්‍රයිස් රේන්ජ් එක යන්නේ ටිකක් යුරෝ 60ක්. ඉතින් ඒක ටිකක් ගණන් අනිත් ජිම් එක බලද්දී. මොකද මේකේ තාම අනිත් දේවල් නැතුවත් ඒ ගාන ඒගොල්ලෝ කියනවා. ඉතින් ටිකක් ගණන්. හැබැයි අර වගේ ඔෆර් එකක් හම්බුනාම ඉතින් ෂේප් ඒකයි මට නම් ගොඩක් වටිනවා. ගිලන් ගින්ට ඕනෙලා එන්නත් පුළුවන්. වැඩවරන එක අනිත් අතට යන්නත් පුළුවන්. ඉතින් ඔක තමයි විස්තරේ. මේක තමයි මගේ අලුත් ජිම් එක. ඉතින් ඔයාලට මම ඉස්සර මගේ channel එකක් තිබ්බා, ෆිට්නස් channel එකක්. මම ෆිට්නස් වීඩියෝස් කරා, ට්‍රේනින් කරන විදිහවල්, ඒ වගේ හෝම් ජිම් වගේ දේවල් කොහොමද කරන්නේ, ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට කැමැත්තක් තියෙනවා නම්, අයිඩියා එකක් නිකන් ආසාවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ වීඩියෝස් උත් බලන්න කැමතියි කියලා. එතකොට මට ඒ වගේ වීඩියෝස් උත් ඉදිරියට ගේන්න පුළුවන්. මම හිතුවා ආයෙත් මේ channel එකෙන් ඒක ගේන්න. මොකද අනිත් channel එක මම දැන් කරන්නේ නැති නිසා. ඉතින් මේ දේවල් තමයි කියන්න ඕනුනේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඉතින් එතකන් ඔක්කොටම ජය වේවා.